හායි යාළුවනේ. ඔයාලා දැක්කද යෂ්පංචි හදපු කඩල රෙසිපි එක? බැලුවේ නැත්නම් දැම්ම ගිහින් බලලා එන්නකෝ. මම අද යන්නේ ඒක හදලා බලන්න. පිළිගන්න දුම්බේ තමයි අපි කොට දාන්නේ යාළුවනේ. ඉන්දර ඔෆ් කරලා මෙන්න මේක තමයි අපේ ෆිනිෂ් ප්‍රොඩක්ට් එක. මෙන්න හරි. මුලින්ම කරන්න තියෙන්නේ කඩල ටිකෙත් පෙඟෙන්න දාගන්න. මම උදේ තමයි මේක කරන්න ගත්තේ. යෂ්පංචි නම් කිව්වේ රැයක් වගේ තියෙන්න ඕනේ කියලා. ඉතින් මට වෙලාවක් නැහැනේ. ඒක නිසා මං උදෙන් තමයි මේක කරන්නේ. උදේ දාලා හවස 6ට විතර හදන්න ගත්තා නම් ඇතිනේ. දැන් ඕන කරන බොරු ටික ගන්න. කිල්ස්කින් තමයි ගන්න වෙන්නේ. හරි. දැන් කපමු ලුණු. මෙච්චර ආසාවෙන් කිව්වට මම නම් ලුණු කපන්න ආසම නැහැ. මොකද ලුණු කැපුවට පස්සේ අතේ තියෙන ගඳ යවන ටිකක් හරි අමාරුයි. දෙපාරක් තුන් පාරක් ඉතින් සෝප් දාලා හොදන්න ඕන. ඒකට අවුලක් නැහැ. යෂ්පංචිට නම් ඉතින් හස් හිටියන ලුණු කපලා දෙන්න. අපි ඉතින් තනියම කපා ගන්නවා. මොකද අපි තනියමනේ ඉන්නේ ඉතින්. කොහොම හරි කතාවෙන් කතාවට ලුණු ටිකත් කපා ගත්තා. ඔන්න ඉතින් මම්මගේ ඇඟේ සම්පූර්ණ බර යොදාගෙන ලුණු ගෙඩිය මේ විදිහට චප්ප කරගෙන කපාගෙන යනකොට මට ආයෙම මුල්ම ස්ටෙප් එක අමතක වුණා ළමයි. ඉතින් මං ආයෙම ගිහින් යෂ්පංචිගේ වීඩියෝ එක බලලා මේ ආයෙම ආවා. මට මේක බලනකොට තේරුණා මගේ ඇඟේ තියෙන කිලෝ 45ත් මදි මට මේ ලුණු ගෙඩිය කපලා දාන්න.
ඊළඟට යෂ්පැංචි කියන ආකාරයට අපි ඔලිව් ඔයිල් ටිකක් භාජනයකට දාගෙන ඒක රත් වෙනකොට අපි ඊළඟට දාන්න ඕන ලූණු ටික. ලූණු ටික බැදීගෙන එනකොට අපි ඒකත් එක්කම අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් දාගමු ළමයි. හරි මේක මේ ආකාරයට බැදීගෙන එනකොට අපි මේකට ගම්මිරිස් ටිකක් ඇඩ් කරන්න ඕන ළමයි. ටිකක් කිව්වට මං හැඳි දෙකක්ම මේකට දාලා වගේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් කටලා වගේ දේවල් ස්පයිසි විදියට දෙපොන්ට ප්‍රශ්නයක් නැහැනේ. හරි ඊළඟට අපි මේක හොඳට මෙහෙම කලවම් කරගෙන මේකට අපිට අවශ්‍ය ප්‍රමාණය ලුණු දාගෙන මේක හොඳට කලවම් කරගන්න ඕන. මට එක වෙලාවකට හිතෙනවා රෙසිපි එක උල්ලංඝනය කරාද කියලා. මේ හරිම ස්ටෙප් එකද කියලාත් හිතෙනවා. කමක් නැහැ ඉතින්. කොහොම හරි අපි Tamanටනේ කන්න දෙන්නේ. මේ ආකාරයට දාගෙන අපි මේ ටික හොඳට මේ විදියට කලවම් කරගන්න ඕනේ. හරි ඊට පස්සේ අපි මේකට දාගන්න ඕනේ රෝස පාට කෑලි මිරිස්. නෑ මගේ රෝස පාට කප් එකේ තියෙන කෑලි මිරිස්. කෑලි මිරිසුත් මං හැඳි දෙකක්ම දැම්මා. ටිකක් ස්පයිසි විදියට හදාගන්න ඕනේනේ. මේකට කෑලි මිරිසුත් දාගෙන මගේ රෝස පාට බෝතලේ. හරි ඊට පස්සේ මේ ටික අපි මේ විදියට කලවම් කරනවා. හෝ බය වෙන්න එපා ළමයි. අතනම් මුකුත් රත් වෙන්නේ නෑ. මොකද මේක ඉන්ඩක්ෂන් කුකර් එකක්නේ. මේක කුකර් එකේ තියෙන ලොකුම පාසුව තමයි ළමයි ඉක්මනට හදාගන්න පුළුවන්. වෙලා යන්නේ නැහැ. හරිම සේෆ්ටි. හරි. ඊට පස්සේ කඩල ටිකත් මේ ආකාරයට දාගෙන මේක හොඳට කලවම් කරගන්න ඕනේ. යෂ්පැංචි එක රතු පාටයි. හරි. මොකද යෂ්පැංචි දැම්මම ටොමැටෝ පේස්ට්. ඇත්තටම ටොමැටෝ පේස්ට් දාන්න හිතුනේ නැහැ. මොකද ටිකක් මට හිතෙන මේක පෙන් රස වෙයි කියලා. මං චුට්ටක් ස්වීට්ස් ඇන්ඩ් ස්පයිසි කලවම් කරලා කන්න ආස නැහැ. හැබැයි අච්චාර් නැතුව. අච්චාර වලට නම් සීන් ටිකක් ඇඩ් වුණාම රසයි. හරි. දැන් මේක මං ආයෙම දාගෙන මේ විදිහට කලවම් කරගන්න ඕනේ. A few moments later. ඊළඟට තියෙන ළමයි බිත්තර ප්‍රශ්නය. බිත්තර දෙකක්ම මං ගත්තා. මේ ආකාරයට මේකේ පිනුම නම් මාර රස පාටයි ළමයි. මේකේ පැත්තට කරගෙන වාදනය නම් පොඩ්ඩක් ඉඩමදි. මං ඉතින් පොඩ්ඩයිනේ කන්නේ. ඒ වගේම පොඩිනේ. ලොකු භාජනය ඉතින් මෙහෙ නෑ. මං පොඩි භාජනයක් තමයි ගත්තේ. හරි. මේක මේ විදියට පැත්තකට කරගෙන අපි බිත්තර ටික මේ වගේ අයිනෙන් දාගන්න ඕන. අපි ඊට පස්සේ මේ බිත්තරේ
ටිකක් මෙල්ට් වෙන්න තියෙන්න ඕන. ඊට පස්සේ චුට්ටක් මේක හොඳට හැදෙන්න ඕන. ඒ වගේම ලිප අඩු කරගන්නත් අමතක කරන්න එපා. මොකද මේක කර වුණොත් මාරම ප්‍රශ්නයක් වෙන්නේ ළමයි. මගේ ඔක්කොම උත්සාහය වතුරේ. ඒක නිසා ළඟින් හෙලවෙන්නවත් නැතුව මම බිත්තරේ මේ ආකාරයට ඉතින් මික්ස් කර කර ලිප ළඟට වෙලාම හිටියා. නැත්තම් ඉතින් මම මේ වෙලාවේ කොහෙද දන්නේ නැහැ. ඊට පස්සේ මේක තමයි ළමයි අවුට්පුට් එක. ඔයාලට කියන්න ළමයි මේක මාරම සුවඳයි. ඒ වගේම හිතුවට වැඩිය මාරම රසයි ළමයි. මං ඇත්තටම හිතුවේ නෑ මට රසට කෑම හදන්න පුළුවන් කියලා. රෂ් පැංචේ කියනවා වගේම මේක මාරම රසයි ළමයි. ඔයාලත් try කරලා බලන්න. try කරලා කොහොමද කියලා කියන්නකෝ. එහෙනම් bye.